උතුරේ කලාපය ඇතුලේ මුහුදු කූඩැල්ල වගාව පටන් අරගෙන තියෙනවා. අපි දන්නවා ඒක ලංකාවට ඩොලර් ගෙන්නද්දී විදේශ ආයෝජනයන් සඳහා නැත්නම් අපනයනය සඳහා පාවිච්චි කරන ප්‍රධාන දෙයක්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අපනයනය පිටින් දාලා ලංකාවේ එහෙ ඉන්න සුළුපන්න දීවරයත් සාම්ප්‍රදායික දීවරයත් උතුරේ දීවරයත් අර්බුදයට යන තැනට මේක තහනම් ක්‍රමවලට සලස්වලා තියෙනවා. ඒ නිසා මෙන්න මේ වගේ දීවර ශාස්ත්‍රයේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඒ ප්‍රශ්න ආමන්ත්‍රණය වෙන්නේ නැහැ බැලු බැල්මටම. ඒ නිසා තමයි අපි විශ්වාස කරන්නේ මේ සම්බන්ධව ප්‍රමාණාත්මක සමාජ කතිකාවක් ගේන්න ඕන. ඒ ගේන කිලක්ක කරගෙන තමයි අපි දීවර සංවිධාන එකමුතුව ගොඩ නැගුවේ. එතකොට ඒක උතුර දකුණ නැගෙනහිර සහ ඒ ආදාළ සියලු ප්‍රදේශ නියෝජනය වන සංගම්වල නියෝජිතයෝ සහ ක්‍රියාකාරීන් සම්බන්ධ කරගෙන අපි මේක ගොඩ නැගුවා යාපනයේදී. එතකොට ඒ ගොඩ නැගපු එකේ ප්‍රතිඵලයක් විදිහට අද දවසේදී අපි දීවර අමාත්‍යාංශයට සාකච්ඡාවකට ඇවිල්ලා දීවර අමාත්‍යාංශයේ නියෝජ්‍ය ඇමතිතුමාගේ ලේකම්වරයා සමග අද දවසේදී අපි සාකච්ඡා කරා මේ කරුණු සම්බන්ධව. ඒ සාකච්ඡාව අවසන් වුණේ මාසයක් තුල දීවර කර්මාන්තයට සම්බන්ධ දීවරයෝයි ඊට පස්සේ අනිත් පැත්තෙන් මේකට සම්බන්ධ අනිත් රාජ්‍ය ආයතනයි සම්බන්ධ කරගත්තු සාකච්ඡාවක් අරගෙන මේ ප්‍රශ්න වලට සාධනීය විසඳුම් වලට යම් කියන එකඟතාවයෙන් අද දවසේදී සාකච්ඡාව අවසන් වුණා. ඉතින් අපි ජනතාවට අවධාරණය කරන්නේ මෙතන ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නේ අඳුන ගන්න ඕන. ඒ ප්‍රශ්නේ අඳුනගත්තේ නැති වුණොත් අපිට රටක් ලෙස බරපතල පාඩුවක් සිද්ධ වෙනවා. මොකද අපි දූපතක් ඒ දූපත වටේ අනන්‍ය මුහුදු කලාපයක් තියෙනවා. ඒකේ මාළු අස්වැන්නක් ඉන්නවා. ඒක හරියට ලංකාවේ ඉන්න දීවරයා යොදාගෙන ලංකාවේ ඉන්න දීවරයාට අදාළ පහසුකම් ටික දීලා ඒක හරියට ප්‍රවර්ධනය කරගත්තේ නැති වුණොත් අපි හිතනවා ඒක ලංකාවට බරපතල ආර්ථික වශයෙන් උත් දේශපාලන වශයෙන් උත් බරපතල ප්‍රශ්නයකට තත්වයක් බවට පත් වෙනවා. ඒ නිසා තමයි අද දවසේදී මේ පිළිබඳව අපි ආමන්ත්‍රණය කරන්න හිතුවේ.